ඔයා අහලා තියෙනවද කනටික් වල රාත්‍රියේ එහෙම යන හොල්මන් බෝනික්කගේ කතාව? ඔන්න එක දවසක් ගෑනු ළමයෙකුට උපන්දින තෑග්ගක් විදියට බෝනික්කෙක් ලැබෙනවා. පරණ තාලේ ඇඳුම් වලින් සහ විකාර රූපී මූණ නිසා මේ බෝනික්කට තිබුණ ඊටාම භයානක අద్భుත පෙනුමක්. කොහොම නමුත් Tamanට ලැබුණු තෑග්ගෙන් සෑහීමකටපත් වුණු ළමයා මේ බෝනික්කව කාමරේ පුටුවක් උඩින් තියලා නිදා ගන්න යනවා. ඊළඟ දවසේ උදේම ගෑනු ළමයා නැගිටලා බලද්දි එයාගේ බෝනික්ක අර පුටුව උඩ නැහැ. ඉතින් ওই දෙයත් එක්ක හොඳටම කලබල වෙන මේ ගෑනු ළමයා හැමතැනකම වගේ එයාගේ බෝනික්කව හොයද්දි තමයි දකින්නේ ඊයේ රෑ පුටුවෙන් තිබ්බ බෝනික්ක මේ වෙද්දි එයාගේ ඇඳේ ඉන්නවා වගේම මේ සිද්ධ වෙන කිසිම දෙයක් මෙයාට හිතා ගන්නවත් බෑ. පහුවදා රාත්‍රියේත් ළමයා පුරුදු විදියටම බෝනික්කව පුටුව උඩින් තියලා නිදා ගන්න යනවා. නමුත් කලින් දවසේ වගේම ළමයා ඇහැරිලා බලද්දි තමයි දකින්නේ මේ පාර බෝනික්ක කාමරේ මේසයක් උඩට වෙලා එයා දිහා බලාගෙන ඉන්නවා. මේ විදියට හැම රාත්‍රියකම බෝනික්ක කාමරේ තනින් තැනට මාරු වෙනවා වගේම රාත්‍රියේ අద్భుත විදියට කාමරය සීතල වෙන්න පටන් ගන්නවා. මේ සිද්ධ වෙන දේවලුත් එක්ක හොඳටම බය වෙන ළමයා ඉක්මනින්ම ගිහින් එයාගේ අම්මට මේ හැම දෙයක් ගැනම කියනවා. ඉතින් ළමයාගේ කතාව අහගෙන ඉන්න අම්මා ඒ වෙලාවෙම මේ බෝනික්කවත් අරගෙන මේ ගමේ තියෙන පන්සලකට යනවා. එතකොට මේ පන්සලේ ඉන්න භික්ෂුන් වහන්සේලා බෝනික්කව පරීක්ෂා කරලා කියන්නේ මේ බෝනික්කගේ ඇතුලේ කාලයකට කලින් මිය ගියපු ගැහණු ළමයෙක්ගේ අඳුරු ආත්මයක් තැන්පත් වෙලා තියෙනවා වගේම ඔයාගේ දුව කවදම හරි මේ බෝනික්කත් එක්ක කතා කරලා තියෙනවද කියලාත් අහනවා. එතකොට අම්මා නම් කියන්නේ කවදාවත් එයා එහෙම කරලා නැහැ කියලා. නමුත් එදා රාත්‍රියේ ගැහණු ළමයා නිදාගෙන ඉද්දී එයාට ඇහෙනවා කවුරු හරි කෙනෙක් එයාගේ පිටිපස්සෙන් කොඳුරන සද්දයක්. මේ නිසාම ගැහණු ළමයාත් නැගිටලා මේ දිහා බලනවා.